ඒක අපල මුඩේ බොරු. ඔය අනිත් කොල්ලෝ Nice. හෙලෝ යාළුවනේ මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මේ වීඩියෝ එක ගෙනාවේ අපේ ෆීල්ඩ් විසිට් එකේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම මම ඔයාලට අපේ ෆීල්ඩ් විසිට් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේක දවස් 3ක ෆීල්ඩ් විසිට් එකක්. පළවෙනි දවසේ මතුගම හයිඩ්‍රාමණියෙන් අපි විසිට් කරා. ඊළඟ දවස් දෙක අපි හිටියේ සිංහරාජ. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා අක්කේ ඔයාගේ ඩිග්‍රිය මොකක්ද කියලා. ඉතින් මම මේ වෙලාවෙම මගේ ඩිග්‍රිය ගැන පොඩි හැඳින්වීමක් ඔයාලට දෙන්නම්. අපේ සබරගමුවේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 7ක් තියෙනවා. ඒ 7න් මම කරන්නේ ඉකෝ බිස්නස් මැනේජ්මන්ට්. ඒ කියන්නේ පරිසර හිතකාමී ව්‍යාපාර කළමනාකරණය. මගේ ඩිග්‍රී එකේ වැදගත්කම කිව්වොත් මේක දකුණු ආසියාවෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයෙන් විතරක් ගන්න පුළුවන් ඩිග්‍රියක්. මගේ ඩිග්‍රිය ගැන තව පැහැදිලි විස්තරයක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා ඒකත් බලන්න. ඔයාලා දැන් දැක්කේ අපේ පළවෙනි දවසේ හයිඩ්‍රාමණියකේදී මම ගත්ත වීඩියෝස් ටිකක්. ඒකෙන් පස්සේ අපි කෙලින්ම ගියේ දවල්ට කෑම ගන්න මතුගම තියෙන පන්සලකට. දවල්ට කෑම අරගෙන අපි කෙලින්ම මතුගමින් සිංහරාජයට යන්න පිටත් වුණා. මේ තියෙන අපි සිංහරාජයේ නැවතිච්ච තැන. ඇත්තටම මේ තැන ගැන කිව්වොත් අපි කලින් බුක් කරලා තමයි මේ තැනට ආවේ. ඉතින් ඔයාලත් සිංහරාජය යනවා නම් මේ තැන ගැන ඔයාලට විස්තරයක් ඕන නම් මම ඒගොල්ලන්ගේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ තියෙන්නේ අපිට හම්බෙච්ච රූම් එක. ඇත්තටම මේ රූම් එක ගොඩාක් හොඳයි. අපි හිතාගෙන ඉඳලත් වැඩිය හොඳට මේ රූම් එකේ ගොඩාක් පහසුකම් තිබ්බා. Oh my god! අපේ රූම්ස් වලට අමතරව මේ රිසෝට් එකේ ඩයිනින් හෝල් එකක්, කිචන් එකක් වගේම ලොකු පිරිසකට ඉන්න පුළුවන් ලොකු ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි අපේ කාමර වලින් අපි ගෙන ආපු බඩු තියලා වොෂ් එකකුත් දාගෙන කට්ටියත් එක්කම ආව සින්දුවක් කියන්න. මේ තියෙන අපේ ෆීල්ඩ් විසිට් එකේ අපිට හම්බුණ පළවෙනි ටාස්ක් එක. ඇත්තටම නාලුවනේ ඔයාලට මේ වෙලාවේ තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා සිංහරාජය යන්න හිතන් ඉන්නවනම් ෆෝන් එක කියන එක අමතක කරලා තමයි එන්න ඕනේ. ඇයි දන්නවද මම මෙහෙම කියන්නේ? සිංහරාජයට නම් සිග්නල් පොඩ්ඩක්වත් නැහැ. ටාස්ක් එකෙන් පස්සේ අපි කෙලින්ම ගියේ රැට කෑම කන්න. කෑම ගැන කිව්වොත් මේ දවස් ටිකේ අපේ කෝඩිනේට්ස් ලගේ සුපිරිම මෙනු එකකට තමයි අපි කෑම කන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ රිසෝට් එකේ කෑමු යන්න කෙනෙක් ඉන්නවා. අපි යාට මෙනු එකයි කෑමු යන්න බඩුයි ගෙනල්ලා දුන්නාම එයා අපිට උයලා දෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ ෆීල්ඩ් විසිට් එකේ පළවෙනි දවස අපි ඉවර කරේ. ඊළඟ දවසේ උදේම අපි මේ ලෑස්තිලා ඉන්නේ සිංහරාජ් බලන්න යන්න. ඒට කාලේ තමයි අපි සිංහරාජ් යන්න පිටත් උනේ. ඉතින් මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. එයා චුට්ටක් කොට උනාට හැමතිස්සෙම මට උදව් කරනවා. අනේ ඉතින් මේ ඉන්නේ අපේ සර්. මම මේ වෙලාවේ අපේ චන්දිමාල් සර්වයි ලවංගි මැඩම්මයි ගොඩක් ආදරෙන් මතක් කරනවා. අපි සිංහරාජ ගිහිල්ලා එනකම්ම අපේ ආරක්ෂාව ගැන අපේ හැම දෙයක් ගැනම හොඳින්ම බලාගත්තේ අපේ සර්යි මැඩමුයි. ඉතින් අපිට කලින්ම දැනගන්න ලැබුණා සිංහරාජ කියන්නේ කුඩලු ගොඩාක් ඉන්න තැනක් කියලා. ඉතින් මේකේ පෙර සූදානමක් වශයෙන් අපේ ළමයි ගාබේජ් බෑග් එකෙම කකුල් වල හොඳට ගැට ගහගෙන තමයි ගියේ. ඒ වගේම කුඩල්ලන්ගෙන් බේරෙන්න වෙනම සොක්ස් වගේක් තියෙනවා. ඒක ඔයාලට සිංහරාජ එන්ට්‍රන්ස් එකෙන් ගන්න පුළුවන්. මේ විදිහට අපි සිංහරාජයට ඇතුල් වුණේ කුඩව එන්ට්‍රන්ස් එකෙන්.
අපි ගෲප් වශයෙන් බෙදලා තමයි සිංහරාජ්‍ය බලන්න ගියේ. මේනේ අපේ ගෲප් එකට හම්බ වුණ ගයිඩ් අයියා. එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපි අහන ඕන ප්‍රශ්නයකට එයා අපිට උත්තර දෙනවා. මේ සිංහරාජ්‍ය විසිට් එකේදී අපි ගොඩාක් අපිට ඒකදේශික සත්තු ශාක ගැන ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්තා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේ වගේ විසිට් එකකදී අපි අතර තියෙන එකමුතුව සහයෝගීත්වය ගොඩාක් වර්ධනය වෙනවා. අපි සිංහරාජ්‍ය යන්නේ මුලාවැල්ල හයික් එක. මෙන්න මෙතනදී තමයි මුලාවැල්ල හයික් එක පටන් ගන්නෙ. A few moments later, a few inches later, 2 hours later, 1 eternity. පැය 5ක විතර දිගු ගමනකින් පස්සේ අපි මුලාවැල්ල හයික් එක මෙන්න මේ විදිහට ඉවර කරා. අපි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මුලාවැල්ල හයික් එක ඉවර කරේ. ඉතින් අපේ හයික් එකේ මහන්සි යන්නත් එක්ක අපේ රිසෝට් එකේ පහලින් ගලාගෙන යන කුඩව ගඟේ අපි නාන්නත් ගියා. බොන කොළ 1000ක් මැද්දේ නොබන කොළ තමයි සුපිරි කොළ. Yeah, boy. එදා දවසේ රෑ අපිට නම් ටාස්ක් තිබ්බේ නැහැ. එදා දවසේ රෑ අපි කරේ හයික් එකේදී සිදුවෙච්ච රසවත් මතක හැමෝත් එක්කම බෙදාගත්ත එක. ඉතින් ගොඩාක් අයට තිබ්බේ කූඩල්ලොත් එක්ක රසවත් මතක තමයි. මේනේ අපේ චමිදු. ඉතින් මේගොල්ලන්ගේ ටීම් එකේ ගෑන් ළමයි කූඩල්ලෙත් දැක්කා. චමිදුගේ නම තමයි කියන්නේ. ඒ තරමටම මෙයා කූඩල්ල අයින් කරලා තිබ්බා. ඊට පස්සේ අපි රෑට කෑම කාලා කට්ටියත් එක්ක සින්දුත් කිව්වා. මේ මෙහෙම කරනවද නේ? ඇයි මේ කාලකන්ණි වැඩ කරන්නේ? No! God, please, no! ඊළඟ දවසේ උදේ අපිට තිබ්බා ලොකු ටාස්ක් එකක්. ඉතින් මේ ටාස්ක් එක කරන්න තිබ්බ අපේ ගෲප් විදිහට. අපි හැමෝම ගොඩාක් හොඳට මේ ටාස්ක් එක කරා. ඒ වගේම සර්ලා බලාපොරොත්තු වෙන විදිහටම අපි හැමෝම මේ ටාස්ක් එක හොඳටම කරා. ඒ වගේම අපි ගොඩාක් එන්ජොයි කළා. ඉතින් දැන් අපේ ෆීල්ඩ් විසිට් එකේ අවසානයේට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට අපේ මැඩමුයි සර්රුයි මේ ෆීල්ඩ් විසිට් එකේදී අපේ මුණ අඩුපාඩු සහ අපි වැඩි දියුණු කරගන්න ඕන දේවල් ගැන අපිට කියලා දුන්නා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ගොඩාක් දුකයි. මොකද තව දවස් 2-3ක් ඉන්න තිබ්බනම් කියලා හිතුණා. ඊතරම් මාරම අත්දැකීමක් අපි ලබා ගත්ත මේකෙන්. ෆීල්ඩ් විසිට් එකේ දවස් 3ක ලස්සන මතකත් එක්ක අපි ආයේ කැම්පස් එකට යන්න පිටත් වුණා. ඉතින් මම ඔයාලට කියන්නේ ජීවිතේ එකම එක වතාවක් හරි මේ වගේ අත්දැකීමක් ලබා ගන්න ඕනේ. ඉතින් ඔයාලට එහෙම chance එකක් හම්බුනොත් ආයෙ මිස් කරගන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මම ආයෙත් එනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.